දාබන හිතවතුනි අප මේ රැඳී සිටින්නේ මැයි මාසේ මල් මාසය. කුමරි මරියාවන්ට ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් පමණක් නොවේ ලෝපුරා විසිරී පැතිරී සිටිනා වූ කිතුණු බැතිමතුන් යැදුම් පුදන්නා වූ භක්ති අභ්‍යාසයන් දක්වන්නා වූ මාසය තමයි මැයි මාසය. විශේෂයෙන්ම මැයි මාසයේ අවසානයේ මැයි මංගල්‍ය පවත්වනවා. එතුමිය පෙරහැර ආකාරයෙන් ගෙන යනවා ගෙයින් ගෙට ගොස් ජපමාලය උච්චාරණය කරන කුඩා කණ්ඩායම් වශයෙන් ඒ කුමරි මරියාවට දක්වන භක්තිය අභ්‍යාස භක්ති ආදරය. ඉතින් කුමරි මරියාවන් හා බැඳුණු මරිය බැතිය පිළිබඳව මේ මරිය බැතිය කොයි ආකාරයෙන්ද ලෝකයට එන්නේ මේ මරිය බැතිය කොයි වගේද කියලා දැනගන්නට අපි සූදානම් වෙනවා මරිය බැතිය පිළිබඳව විවරණය කරගන්නට ඒ ගවේෂණාත්මක චරිතයක් සමගින් ඒ තමයි අසේල දසනායක මහත්මයා. එතුමා හොඳ ගවේෂකෙක් ඒ වගේම ලේඛකෙක්. එතුමා තමයි ජුසේවාස් පියතුමන්ගේ උපන් රට ගෝවට ගොහින් එතුමන් පිළිබඳව ගවේෂණය කළ චරිතය. ඉතින් අපි එතුමන්ව කැඳවා ගත්තා මේ කුමරි මරියාවන් හා බැඳුණු මරිය බැතිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන්න මේ මැයි මාසයේ පුරාවටම. අයිබෝන් අසේල දසනායක මහත්මයාණෙනි. අයිබෝන්. අපි මෙහෙම පටන් ගමු. කුමරි මරියාවන් ස්වර්ගීය රැජිනිය. එතුමිය බොහෝ අවස්ථාවලදී ස්වර්ගයේ නොසිට මේ ලෝකය හා සම්බන්ධ වෙනවා. විවිධාකාර පුද්ගලයන්ට විවිධාකාර අවස්ථාවන් වලදී විශේෂයෙන්ම කුඩා දරුවන්ට පවා එතුමිය දර්ශනය වෙනවා. මේ කුමරි මරියාවන් ඇයි මේ ලෝකයට දර්ශනය වන්නේ? කවුද මේ ඇත්තම මේ කුමරි මරියාවන් කියන්නේ? ඔව් ප්‍රථමයෙන් අපි මරියතුමිය එහෙම නැත්නම් මරිය වහන්සේගේ චරිතය ගැන ගත්තොත් සමස්තයකට හැටියට අපිට කියන්න පුළුවන් එතුමිය තරම් ලෝකයේ ලෝකවාසීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන කිසිදු කාන්තාවක් මේ ලෝකයේ තුල නැහැ. ඉදිරියට වෙන්නෙත් නැහැ. ප්‍රධාන වශයෙන් ගත්තොත් සුද්ධ ලියවිල්ල දේව වචනේ සඳහන් වෙනවා. දෙවියන් වහන්සේගේ වචනයට අවනත වීම නැත්නම් දේව සැලැස්මට අවනත වීම එය එතුමියගේ හදින් ගතින් මනසින් පිළිගත්තා. අපි කියනවා දේව වචනය කියන්නේ නැත්නම් වාක්‍යානන් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ මුලින්ම තැන්පත් වෙන්නේ මරියතුමියගේ කුස්සේ තුල. එතකොට ඒ නිසා එතුමිය අපිට ඉතාමත් වැදගත්. ඒ වගේම එතුමියගේ මුළු ජීවිතේම නිහඬව සියල්ල සිත්ති නිදන් කරගත්තා. සුදු ලූක්තුමාගේ සුභාරංචිය තුල ලූක්තුමා පැහැදිලිවම පෙන්වා දෙන්නේ එතුමිය සියල්ල සිත්ති නිදන් කරගෙන ක්‍රිස්තුස් වහන්සේට ඔබින වාසස්ථානයක් වුණා කියලා සභා සම්ප්‍රදාය තුල අපිට උගන්වනවා. එතකොට ඒ වගේමයි ජෝම්තුමාගේ සුභාරංචි 19 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තියේ කුරුසගස පාමුල ජේසු අපිට බාර කරනවා මෙන්න ඔබේ අම්මා කියලා. ප්‍රේමවන්ත ශ්‍රාවකයා. එහෙම නැත්නම් සමහර සම්ප්‍රදාය තුල කියනවා ජෝහම් අපොස්තලතුමා කියලා. කෙසේ හෝ සංකේතවත් කරන්නේ සභාව. එතකොට මේ සභාවට දුන්නු ප්‍රබල දායාදේ තමයි මරියොත්තමාවන්. ඒ වගේම තමයි මුල් සභාව ආරම්භයේදී එදා මේ සේනාකුළු භෝජන ශාලාවේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය උත්ථානයේ ස්වර්ගාරෝහණයේ සිට එතුමිය මේ ශ්‍රාවකයන් එක්ක හිටියා සුද්ධාත්මාගමනය දක්වා හිටියා කියලා සඳහන් වෙනවා. සභා සම්ප්‍රදායට අනුකූලව උගන්වනවා එතුමිය ස්වර්ගාරෝපණය වුණා කියලා. කියන්නේ පුත්‍රයන්න් වහන්සේගේ අනුග්‍රහය ඇතිව එතුමිය ස්වර්ගයට ඔසවා ගත්තා. කතෝලිකයන් හැටියට අපේ විශ්වාසය එතුමිය ස්වර්ගයේ සිට අද දක්වාත් අද සිට ලෝකාන්තිමේ දක්වාත් එතුමිය දුබලාපේ මධ්‍යස්ථිය බවට පත් වෙනවා කියලා. ඒ හින්දා අපිට කියන්න පුළුවන් සභාව ව්‍යාප්ත වුණේ කොතනද? ඒ හැම ස්ථානයකම මරිය බැතිය ඊටමත් ප්‍රබලවම ප්‍රචලිතව පැවතිලා තියෙනවා. ඉතින් ඒ හින්දා එතුමියට ගෞරවපූර්වව දැක්වීම, එතුමියට ආදරය කිරීම කතෝලිකයන් හැටියට අපේ සුවිශේෂී වටිනාකමක් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එන ඔබ සඳහන් කළා මරිය බැතිය ගැන, සභා සම්ප්‍රදායන් ගැන. දැන් ඇත්තටම මේ මරිය බැතිය කුමරි මරියාවන් හා සම්බන්ධ එතුමියට දක්වන්නා වූ භක්ති අභ්‍යාසයන් ආරම්භ වන්නේ කොයි ආකාරයෙන්ද? කොහොමද ඒ සභා සම්ප්‍රදායට අනුගත වන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ඒක. අපිට හම්බ වෙන සාධකත් එක්ක බලද්දී මුල් සතවර්ෂ කීපය තුල ඉඳන්ම ඒ කියන්නේ අපොස්තලුන්ගේ යුගයේ අවසානයේදී අපොස්තලුන්ගේ යුගය නිමාවත් එක්කම වගේ එතුමියගේ භක්තිය තිබිලා තියෙනවා. පළවෙනි සතවර්ෂ දෙක
3 අතර කාලේ ඉඳන්ම අපිට හම්බ වෙනවා ඉපැරණි ආඥාවක් කොප්තික සභාවට අයිති වෙන ආඥාවක්. අපි ඔක්කොමලා දන්නවා මේ ආඥා විශේෂයෙන් අපේ දෛනික යදුම්වලදී අපි කියනවා ස්වාමි දරුවන්ගේ සුවිසුද්ධ වූ මෑණියනි අපි ඔබගේ සරණය සොයමින් එමු කියන ආඥාව කොප්තික සභාවේ පෙරදිග කොප්තික සභාවට අයිති වෙච්ච ආඥාවක්. එතකොට මේ අපිට කියන්න පුළුවන් ඒ කාලේ ඉඳන්ම එතුමියගේ භක්තිය තිබුණා. කියන්නේ මුල් අපොස්තුලවරු එතුමියව ගෞරවාභිමාණයෙන් පිළිගත්තා. ස්වර්ගීය මෑණියන් හැටියට පිළිගත්තා. ඒ හැම එකක් එක්කම තුලින් තමයි මේක විහිදලා ගියේ. සභාව තුළට එතුමිය ලොකු ආධාරකයක් වුණා කියලා කියන්න පුළුවන්. මඟ පෙන්වීමක්, මධ්‍යස්තියක් වුණා කියලා. එතුමියගේ ස්වර්ගාරෝපණයේ පස්සේ වුණත් හරි මේ භක්තිය ප්‍රබලවම ප්‍රචලිත වන්නේ එතුමිය ඒ දක්වපු ආදරය, භක්ති ආදරය නිසාමයි. ඉතින් ඒ හින්දා ක්‍රමක්‍රමයෙන් ක්‍රමිකව සභාව පීඩන යුගයට ලක් වෙනවා. ඊට පස්සේ නිදහස් යුගයට එනවා. නිදහස් යුගයේදී ක්‍රිස්තු වර්ෂ 313න් පස්සේ අපි දකිනවා මන්ත්‍රණ සභා ආරම්භ වෙනවා. යම් යම් වේද සත්‍යතාවයන් මුල් කරගෙන වේද ඉගැන්වීම් වලට සභාවේ විශ්වාසයට පටහැනි ඉගැන්වීම් යම් යම් පුද්ගලයෝ ඉදිරිපත් කරන්න ගියාම පස්වන සතවර්ෂයේ මුල් භාගයේදී නෙස්ටෝරියස් කියන රදුගුරුතුමා එතුමිය සම්බන්ධ වැරදි මතයක් ප්‍රකාශ කරනවා. ඒ තමයි මරියතුමිය කියන්නේ දේව මාතාවන් නෙමෙයි ජේසුස් වහන්සේගේ මෑණියන් පමණයි. අපි මොකටද එතුමියට දේව මාතාවන් හැයි හඳුන්වන්නේ කියලා. ඒතකොට මුළු සමස්ත සභාවම කැළඹීමකට ලක් වෙනවා. ඒ කියන්නේ කැළඹීමකට ලක්වීම මෙතනදී පිළිඹු වන ප්‍රධාන දෙයක් තමයි මුල් ශතවර්ෂ තුල ඉඳන්ම එතුමියව දේව මාතාවන් හැටියට එහෙම නැත්නම් ග්‍රීක භාෂාවෙන් මේකට කියනවා තියටකොස් කියලා. හැටියට එතුමියව පිළිගත්තා. එතකොට මේ පිළිගැනීම තුළ මේ ප්‍රචලිත වුණා සභාව තුළ ඒ සභා සම්ප්‍රදාය තුළ එතුමියගේ ඒ පිළිගැනීම පසුකාලීනව මන්ත්‍රණ සභාවක් දක්වාම ගිහිල්ලා මන්ත්‍රණ සභාවේදී එක හෙලාම කිව්වා නෑ මරියතුමිය දේව මාතාවන්මයි. ඒ නිසාම තමයි අපි ජනවාරි 1 වෙනිදා දේව මාතෘත්වයේ එතුමියගේ දේව මාතාවන් හැටියට දේව මාතෘත්වයේ මංගල්‍ය සමස්ත සභාවම මුළු ලෝකෙම විශ්වයේ සභාවම මේ මංගල්‍ය සමරනවා කතෝලිකයන් හැටියට. ඒ වගේමයි අපිටත් වැඩිය පෙරදිග සභාවල දේව මාතා භක්තිය ඉතාමත් ප්‍රචලිතව තියෙනවා. අද පවා ඒ ආකාරයට ගලාගෙන යනවා. ක්‍රමක්‍රමයෙන් තාපස යුගය, ඒ වගේම කුරුස යුද්ධ කාල තිබුණා. පසු කාලීනව සභා ප්‍රතිසංස්කරණ යුග තිබුණා. මේ යුගවලත් ක්‍රමිකව දේව මාතා භක්තිය ඉතාමත් ප්‍රචලිත වුණා. දැන් සමහරක් උදාහරණ ගත්තොත් 15 16 වන සතවර්ෂයේදී සභා ප්‍රතිසංස්කරණයට ලක් වෙච්ච රෙපර්මාදු ප්‍රතිසංස්කරණ වලදී පවා විශේෂයෙන් එංගලන්ත සභාව තුළ තාමත් දේවමාතා භක්තිය තියෙනවා. දේවමාතාවන්ට කැප කරපු දේවස්ථාන තියෙනවා. දේවමාතාන් වහන්සේගේ ප්‍රතිමා චිත්‍ර ඒ අය භාවිතා කරනවා. ඉතින් අපිට මේ දේවමාතා භක්තිය ඉතාමත් අර සභාව තුළ ගහකට පොත්ත වගේ තමයි ඉතා ප්‍රබලවම මේ භක්තිය ප්‍රචලිත වෙන්නේ. පසුගාලීනව අපි සමස්තය කරගත්තොත් සභාව තුළ වේද සත්‍යතා 3ක් එතුමිය සම්බන්ධව උගන්වනවා. පළවෙනි එක එතුමියගේ දේව මාතෘත්වය, දෙවෙනි එක එතුමිය ජම්ම පාප දෝෂයෙන් නිර්දෝෂ වීම. එය නම් කරන්නේ 1854 දෙසැම්බර් මාසයේ 8 වෙනිදා 9 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා විසින් ඉන් අනතුරුව 1950 නොවැම්බර් මාසේ 2 වෙනිදා 12 වන පියුස් පාප්පවහන්සේ අවසාන වේද සත්‍යතාවයක් හැටියට දේවමාතාවන් වහන්සේගේ ස්වර්ගාරෝපණය සමස්ත සභාවටම ඉදිරිපත් කරනවා. ඉතින් සභාව තුළ මේ ක්‍රමිකවම යුගයෙන් යුගයට දේවමාතා භක්තිය ඉතාමත් ප්‍රබලවම ප්‍රචලිත වෙනවා. එතුමිය අප හා සමානව අප සමග වැඩ ඉන්නවා. විශේෂයෙන් අපි ආඥාවේදී අර මංගල්‍ය ආරාධනාවේදී අපි කියනවා මේ අපේ මධ්‍යස්ථිකාවෙනි කියලා. ඉතින් එතුමියට අපි ආඥා කරනවා දේව පුත්‍රයාණන් ඉදිරියේ අපි වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා මැදහත් කාර්යයක ලෙස. එතකොට මේ ක්‍රමිකව සභාව තුළ ගොඩනැගෙන මේ දේවමාතා බැතිය කොහොමද මේ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඒක.
ශ්‍රී ලංකාව තුළ දේවමාතා භක්තිය ගැන කතා කරද්දී අපිට මුලින්ම සාධක හම්බ වෙන්නේ පෘතුගීසි යුගයේදී. පෘතුගීසීන් පැමිණීමට පෙර කිතුණුවන් සිටි බවට සාධක තිබුණත් දේවමාතා භක්තිය තිබුණද කියන දේ ප්‍රශ්නයක්. ඉතින් මේ කාලෙදී අපි දකිනවා විශේෂයෙන් 1505 දී අහම්බෙන් කොළඹ කොටුවට කොළඹෙන් මුලින්ම ගාල්ලට ඇවිල්ලා ගාල්ලෙන් කොටුවට ඇවිල්ලා ආපහු මේ පෘතුගීසීන් වින්සෙන්ට් කියන පූජා ප්‍රසාදින් වහන්සේත් එක්ක පුංචි වෙළඳ ගබඩාවක් ඉදි කරලා එතනින් පටන් ගත්ත ගමන පස්සේ කාලෙකදී ඒ අයගේ බලව්‍යාප්තියත් එක්ක ලංකාවේ විවිධ ප්‍රදේශවල පුංචි වෙළඳ ගබඩාවල් වගේම පුංචි දේවස්ථාන ඉදි වෙලා තියෙනවා. ඒ සමහර දේවස්ථාන දේවමාතන් වහන්සේට කැප කරලා තියෙනවා. ඉතින් ඒ හැම ස්ථානයකම වගේ ඉතා ප්‍රබලවම දේවමාතා භක්තිය ප්‍රචලිත වෙලා තියෙනවා. 1518 කොළඹ කොටුවේ අභිනව කොටුවක් නිර්මාණය වෙනවා, බලකොටුවක්. ඒ බලකොටුව කැප කරන්නේ ශක්තිධාරී අප ස්වාමිදුව නමින්. ඊට පස්සේ පසු කාලීනව 1543 දී ෆ්‍රැන්සිස්කානු නිකායක ධර්මදූතවරුන්ට එවකට කෝට්ටේ රාජත්වයේ දරු සිංහාසනාරූඪව හිටපු බුවනකබාහු රජතුමා ආරාධනා කරනවා ලංකාවේ ධර්මදූතික සේවාවට ෆ්‍රැන්සිස්කානු පියවරුන්ව ලංකාවට එවන්න කියලා පෘතුගාලේ 5 වෙනි ජෝන් රජුරවන්ට කරපු ඇරයුමක් අනුව. ඒ අනුව ජෝන් විලාද කොන්දේ කියන පූජා ප්‍රසාදිතුමාගේ නායකත්වයෙන් ධර්මදූතවරු 5 නමක් ලංකාවට එනවා. එතනින් අපි දකිනවා මේ විවිධ ආකාර ප්‍රදේශවල ධර්ම දානය සිද්ධ වෙද්දී ප්‍රබලවම දේවමාතා භක්තිය ප්‍රචලිත වෙනවා. 1552 දී දොන්ජුවන් ධර්මපාල රජුරෝ අපි කලින් ධර්මපාල කුමාරයා ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමත් එක්ක මුහුදු කරේ ජනතාව 50000ක් 60000ක් විතර ක්‍රිස්තියානි වෙනවා. එහෙම නැත්නම් බෞතිස්ම ස්නාපනය ලබා ගන්නවා. ඒ අවස්ථාවේදී රජුරවන්ට තිලිනයක් හැටියට පෘතුගාලයේ රජුරෝ ඒ රජවාසලේ දේවස්ථානයට සීනුවක් එව්වා කියලා කියවෙනවා. ඒ සීනුව අදත් තියෙනවා කොළඹ කයිමන් දොරකඩ දකින්න ලැබෙනවා. මේ සීනුවේ විශේෂත්වය තමයි ලතින් නමෝ මරියේ මුල් කොටස කොටලා තියෙනවා. ආවේ මරියා ග්‍රාසියා ප්ලේනක් කියලා. ඉතින් තාමත් මේ කයිමන් දොරකඩ කොළඹ කොටුවේ අද කියනවා මේන් ස්ට්‍රීට් එක එහෙම නැත්නම් මහවීදී ඔබට දැක ගන්න පුළුවන්. ඉස්සර බ්‍රිතාන්‍යයේ මුල් යුගයේ වෙනකන් ලංකාවේ ප්‍රධානම කොළඹ ඒ කියන්නේ අගනගරේ ප්‍රධාන ස්ථානයේ කයිමන් දොරකඩ වුණා කියලා තමයි කියවෙන්නේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් පෘතුගීසි යුගයේදී ධර්මදූත කණ්ඩායම් ලංකාවට එනවා. ඒ අයගෙන් මේක ප්‍රබලවම දේවමාතා භක්තිය ඉතා ප්‍රබලවම වැඩි වර්ධනය වෙන්න පටන් ගන්නවා. බොහොමත්ම ස්තුතියි අසේල දසනායක මහත්මයානේ. හිතවතුනි ඒ අසේල දසනායක මහත්මයා ගවේෂණාත්මක ලේඛක, ඒ වගේම විශේෂයෙන්ම කුමරි මරියාවන් සම්බන්ධව මරිය බැතිය සම්බන්ධවයි එතුමන් සමගින් වෙරිටස් සිංහල සේවය මේ සාකච්ඡාවක විවරණයක නිරත වී සිටින්නේ. ඉතින් තවත් එවන් වූ වැඩසටහනකින් හමු වන බලාපොරොත්තු වෙන සමුගන්නට මේ සූදානම ඔබ සැමට ජේසු පිටයි. Radio Veritas Asia Sinhala Service.